හරි. එතකොට දැන් අපි අද හදන්නේ 20යි 23 පේපර් එකේ MCQ ටික සාකච්ඡා කරන්න. හැබැයි MCQ ඔක්කොම නෙමෙයිනේ. රසායන විද්‍යාව ටික තමයි අපි සාකච්ඡා කරන්නේ. හරි. එතකොට එහෙනම් මේකේ බලමු අපි නේද? මොනවද තියෙන්නේ කියලා බලමු. ඒතොර කියනවා මෙහෙම මේ 20යි 23 තුන්වෙනි ප්‍රශ්නේ. අයිසෝප්‍රොපිල් ඇල්කොහොල් අණුවක සූත්‍රය දීලා තියෙනවා අපිට. අයිසෝප්‍රොපිල් ඇල්කොහොල් අණුවක සූත්‍රය. මේ CH3 දෙකයි CHOH ඔහොම දීලා තියෙනවා. අයිසෝප්‍රොපිල් ඇල්කොහොල් අණුවක සූත්‍රය දීලා තියෙනවා. මෙම අණුවක ඇති පරමාණු ගාන කොච්චරයිද කියලා අහන්නේ නේ. අණුවේ තියෙන පරමාණු ගාන අහන්නේ. එතකොට මේ බලන්නකො මෙතන තියෙන මේවා CH3 කොටස් දෙකක් තියෙනවා නේ. CH3 කොටස් දෙකයි. එතකොට CH3 කොටස් දෙක ඇතුලේ කාබන්ලා දෙන්නෙක් ඉන්නවා. කාබන් 2යි කාබන් 1යි කාබන් 3යි. එහෙනම් කාබන් පරමාණු කීයක් තියෙනවද? 3ක් තියෙනවා. කාබන් පරමාණු 3යි. ඊට පස්සේ මෙතන මේ වරහන ඇතුලේ හයිඩ්‍රජන් පරමාණු කීයක් තියෙනවද? වරහන් ඇතුලේ තියෙන ප්‍රමාණය 6යි. මෙතන 3යි. ඒ වගේ දෙගුණයක් තියෙනවා. 6යි 6යි 1යි 7යි 1යි 8යි. ඔන්න හයිඩ්‍රජන් පරමාණු 8ක් තියෙනවා. හයිඩ්‍රජන්ලා 8යි. ඊළඟට ඔක්සිජන් පරමාණු එකක් තියෙනවා. ඔන්න පරමාණු සංඛ්‍යාව. එතකොට මොකක්ද අපිට කියන්න පුළුවන්? මේ කට්ටියගේ එකතුවනේ ගන්න ඕනේ නේ. එහෙනම් කොච්චරද? 8යි 8යි 1යි 9යි 9යි 3යි 12යි. ඔන්න එතකොට මේ අයිසෝප්‍රොපිල් ඇල්කොහොල් අණුවේ අඩංගු වෙන පරමාණු සංඛ්‍යාව ඔක්කොම පරමාණු සංඛ්‍යාව හෙව්වා. නේද? ඔක්කොම පරමාණු සංඛ්‍යාව හෙව්වා. හරි කොච්චරද උනේ? 12ක් උනේ. එතකොට තුන්වෙනි ප්‍රශ්නෙට උත්තරේ මොකක් වෙනවද? තුන්වෙනි ප්‍රශ්නෙට උත්තරේ හතරවෙනි උත්තරේ වෙනවා. MCQ එකේ. හරි? තුන්වෙනි MCQ එකට උත්තරේ. ඊළඟට යන් අපි කීයටද? 6 වෙනි එකට යන්න. 6 වෙනි MCQ එක. බලන්න 6 වෙනි MCQ එක. 6 වෙනි MCQ එකේ කියනවා මෙහෙම කතන්දරයක් නේ. මොකද්ද කියන්නේ? පිළිවෙලින් ආම්ලික ඔක්සයිඩයක්, උභයගුණීය ඔක්සයිඩයක් සහ බාෂ්මික ඔක්සයිඩයක් ඇතුළත් වන්නේ මින් කුමකද කියලා අහනවා. ආම්ලික ඔක්සයිඩයයි බාෂ්මික ඔක්සයිඩයයි තව මොකද්ද? උභයගුණීය නෑ. ආම්ලික එකයි, උභයගුණීය එකයි, බාෂ්මික එකයි. ආම්ලික එකයි, උභයගුණීය එකයි, උභයගුණීය එකයි, බාෂ්මික එකයි. බාෂ්මික. මේකෙදි අපිට දැනගන්න තියෙන කරුණු ටිකක් තියෙනවා. මොකක්ද කරුණේ? ඔක්සයිඩයක් ආම්ලිකද බාෂ්මිකද උදාසීනද වෙන්නේ කොහොමද කියලා තමයි දැනගන්න ඕනේ. නේද? එතකොට ඔක්සයිඩ් එක ගත්තාම මේ ඔක්සයිඩ් හැදිලා තියෙන්නේ ලෝහයන් 10න් නම්. හරි? ඔක්සයිඩ් හැදිලා තියෙන්නේ ලෝහයක්. සෝඩියම්, පොටෑසියම්, ඒ වගේ නැත්නම් ලිතියම් වගේ, යකඩ වගේ. හරි? ඒ වගේ ලෝහකින් නම් ලෝහයක් දහනය වෙලා නම් ඔක්සයිඩ් හැදිලා තියෙන්නේ. ඒ ඔක්සයිඩේ බාෂ්මික ඔක්සයිඩයක් තමයි වෙන්නේ. අම්ලයක් ආම්ලික ඔක්සයිඩ් නෙමෙයි බාෂ්මික ඔක්සයිඩ්. ඒ කියන්නේ ලෝහයක් වාතයේ දහනය වෙලා හැදෙන ඔක්සයිඩ්. සෝඩියම් ඔක්සයිඩ්. මේ වගේ පොටෑසියම් ඔක්සයිඩ්, මැග්නීසියම් ඔක්සයිඩ්, කැල්සියම් ඔක්සයිඩ් මේ වගේ ඒවා බාෂ්මික ඔක්සයිඩ්. ලෝහ වාතයේ දහණයෙන් හැදිච්ච ඔක්සයිඩ්. ඒ වගේම ඊළඟ කාරණේ තමයි අලෝහයක් වාතයේ දහණයෙන් හැදෙන ඔක්සයිඩ්. උදාහරණයක් විදිහට නයිට්‍රජන් වාතයේ දහණය වෙලා NO2 හැදුනා නම්, සල්ෆර් වාතයේ දහණය වෙලා SO2 හැදුනා නම් මේ වගේ ඒවා ආම්ලික ඔක්සයිඩ් වෙන්නේ. ආම්ලික ඔක්සයිඩ්. ඊළඟට උභයගුණී ලෝහ කියලා જાතියක් තියෙනවා ඇලුමිනියම් එහෙම වගේ. ඒ ඇලුමිනියම් වගේ උභයගුණී ලෝහයක් දහණයෙන් හැදෙන ඔක්සයිඩය Al2O3 මෙයා උභයගුණී ඔක්සයිඩයක් වෙනවා. උභයගුණී ලෝහ වාතයේ දහණයෙන් හැදෙන ඔක්සයිඩ උභයගුණී ඔක්සයිඩ වෙනවා. මේ ලෝහයක් වාතයේ දහණයෙන් හම්බ වෙන ඔක්සයිඩ බාෂ්මික ඔක්සයිඩ වෙනවා. ඒ වගේම
අලෝහයක් වාතයේ දහණයෙන් හැදෙන ඔක්සයිඩ් ආම්ලික ඔක්සයිඩ් වෙනවා. එහෙනම් ඔය කාරණේ ඔළුවේ තියාගෙන අපි ගියාම 6 වෙනි ප්‍රශ්නෙට 20යි 23 6 වෙනි ප්‍රශ්නෙට දෙවෙනි උත්තරේ තමයි මේකට හොඳ මේක වෙන්නේ නේද? ඒතර සල්ප වාතයේ දහණය වෙලා හැදෙන SO3 ඔක්සයිඩය තියෙනවා. අලෝහයක් දහණය වෙලා ඊළඟට උභයගුණී ලෝහයක් වෙන කවුද? ඇලුමිනියම් දහණය වෙලා හැදෙන Al2O3 තියෙනවා. ඊළඟට MgO තියෙනවා ලෝහයක් වාතයේ දහණය වෙලා හැදෙන. ඔන්න එතකොට දෙවෙනි උත්තරේ තමයි එතෙන්ට අදාළ හොඳම උත්තරේ වෙන්නේ. ඊළඟට 10 වෙනි ප්‍රශ්නෙට යනවා. 10 වෙනි එක තමයි කෙමිස්ට්‍රි ප්‍රශ්නේ. හරි අයනික සංයෝග පිළිබඳව සත්‍ය වන්නේ පහත කුමන ප්‍රකාශයද කියලා අහනවා අපින්නේ. අයනික සංයෝග පිළිබඳ සත්‍ය වන්නේ. අයනික සංයෝගයක් හැදෙන්නේ හරි අයන එකතු වෙලානේ Na ධන Cl ඍණ. ඔන්න NaCl හැදුනා. පොටෑසියම් ධන Cl ඍණ KCl හැදුනා. Mg ධන දෙක Cl ඍණ එකතු වෙලා MgCl2 කියන කෙනා හැදුනා. එතකොට මොකක්ද කියන්න පුළුවන් කාරණේ? ආන් මේ වගේ ලෝහ කැටායනයක් සහ අලෝහ ඇනායනයක් එකතු වෙලා තමයි අයනික සංයෝගයක් හැදෙන්නේ. මේ එකතු වෙන මූලද්‍රව්‍ය වල විද්‍යුත් ඍණතාවය ගත්තාම ඒක එකක බොහොම වැඩි අනිත් එකේ බොහොම අඩුයි. ඒ කියන්නේ මේ එකතු වෙන දෙන්නගේ අතරේ විද්‍යුත් ඍණතාව වෙනසක් තියෙනවා. විද්‍යුත් ඍණතාව වෙනස වැඩි. ඒතර අයනික සංයෝගයක් උනේ ඔහොමයි. එතකොට මේක දීලා තියෙන කුමන ප්‍රකාශයද සත්‍ය කියලා බලමු අපි. නේද? පළවෙනි ප්‍රකාශය කියනවා ඝන අවස්ථාවේදී විදුලිය සන්නයනය කරයි. අයනික සංයෝග ඝන අවස්ථාවේදී විදුලිය සන්නයනය කරයි කියලා කියනවා. එතකොට මේ ප්‍රකාශය වැරදි. විදුලිය සන්නයනය කරන්න නම් හරි කිසියම් දෙයක් ඇතුලේ ඒක ඝනයක් වුණත් ද්‍රවයක් වුණත් වායුවක් වුණත් විදුලිය සන්නයනය වෙන්න නම් මේක ඇතුලේ තියෙන්න ඕනේ නිදහස් අයන හෝ නිදහස් ඉලෙක්ට්‍රෝන. නිදහසේ ගමන් කරන්න පුළුවන් අයන හරි ඉලෙක්ට්‍රෝන හරි තියෙන්න ඕනේ. එතකොට දැන් මේ කියන ඝන අයනික ඝන අයනික සංයෝගික නිදහස් ඉලෙක්ට්‍රෝනවත් ඒ වගේම නිදහස් අයනවත් නැහැ. ඒ හින්දා ඝන අවස්ථාවේදී විදුලිය සන්නයනය කරයි කියන ප්‍රකාශය වැරදි මෙතන. එහෙනම් පළවෙනි ප්‍රකාශය වැරදි. ඊළඟට සියල්ලම ඉතා හොඳින් ජලයේ දිය වේ. මේකේ පොඩි ගැටලුවක් තියෙනවා. සාමාන්‍යයෙන් අයනික සංයෝග ජලයේ දිය වෙනවා තමයි. ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි අයනික සංයෝග නිකන් කිසි ප්‍රශ්නයක් නැතුව ජලයේ දිය වෙනවා කියන එක නෙවෙයි ඒකේ තේරුම. හරි? ඒ කියන්නේ අපි ගත්තොත් නිකන් ගෙදරදී ගත්තොත් මොකක් හරි පොඩි වාජනයකට වතුර ටිකක් අරගෙන ඕකට ලුණු හැඳි 7-8ක් දැම්මොත් ඒ සේරම දිය වෙනවද ජලයේ? නෑ එහෙම වෙන්නේ නෑ. දිය වෙන ප්‍රමාණයක් තියෙනවා. ඊට වඩා දිය වෙන්න බෑ. ඉතින් අයනික සංයෝග සියල්ලම ඉතා හොඳින් ජලයේ දිය වේ කියන ප්‍රකාශය ඔව් අයනික සංයෝග සාමාන්‍යයෙන් ජලයේ දිය වෙනවා. හැබැයි එහෙම අපිට අනිවාර්යයෙන් මේ සේරම දිය වෙනවා කියන්න පුළුවන්ද? එහෙම කියන්න බෑ. හරි දිය නොවි ඉතුරු වෙන්න පුළුවන්. දිය නොවි තියෙන්න පුළුවන්. හරි? එතකොට දෙවනි ප්‍රකාශයත් අසත්‍ය කොටට තමයි අපිට දාන්න වෙන්නේ. ඊළඟට යම් තුන්වෙනි එකට. තුන්වෙනි එකට කියනවා මොකද්ද? තාපහාංක හා ද්‍රවාංක ඉහළගෙන ගන්න. ඒ ප්‍රකාශය නම් ඇත්ත. කිසි ප්‍රශ්නයක් නැහැ. අයනික බන්ධන කියන්නේ ප්‍රබල බන්ධන විශේෂයක්. එතකොට අයනික සංයෝගයක් ගත්තාම ඒ අයනික සංයෝගේ ද්‍රවාංක තාපාංක ඉහළගෙන. කියන්නේ අයනික ඝනයක් දිය කරන්න නම් සෙල්සියස් 800කට 900කට 1000කට විතර රත් කරන්න ඕනේ. ඒ කියන්නේ ඝනය ද්‍රවය බවට පත් කරගන්න. ඒ කියන්නේ කෙලිම ද්‍රවාංකයම ඉහළගයක් මේක. එහෙනම් ඒ ප්‍රකාශය ඇත්ත. විලීන අවස්ථාවේදී විදුලිය සන්නයනය නොකරයි. මේ කතා කරන්නේ විලීන ද්‍රාවණයක් කියන එකේ. එහෙනම් අපි හිතමුකෝ NaCl කියලා. NaCl වල විලීන ද්‍රාවණයක් කියන්නේ NaCl වලට තාපය සපයලා ඒක ද්‍රවය බවට පත් වුණාට පස්සේ ඒක ජලය නෑ. හැබැයි ඒකේ තියෙනවා නිදහස් අයන. සෝඩියම් ක්ලෝරයිඩ් වල විලීන ද්‍රාවණයේ තුල තියෙනවා Na ධන සහ Cl ඍණ අයන. එහෙනම් නිදහස් අයන තියෙනවා නම් මේක විදුලිය සන්නයනය කරනවා. එතකොට මොකක්ද අපිට කියන්න පුළුවන් මේ 10 වෙනි ප්‍රශ්නේ ගැන 10 වෙනි MCQ එක ගැන? හරි? මොකද්ද ඒකේ 4 වෙනි කොටස විලීන අවස්ථාවේදී විදුලිය සන්නයනය නොකරයි කියන ප්‍රකාශනේ වැරදි.
විදුලිය සන්නයනය කරනවා NaCl වගේ ඕනෙම අයනික සංයෝගයක විලීන ද්‍රාවණයක් ගත්තට පස්සේ. ඉතින් මොකද්ද මේකට උත්තරේ වෙන්නේ එතකොට? 10 වෙනි ප්‍රශ්නෙට උත්තරේ 3 වෙනි එක තමයි වෙන්නේ නේ. 3 වෙනි උත්තරේ වෙන්නේ. හරි. එතකොට විභාගෙදී මේ MCQ ටික සේරටම ලොකු ලකුණු ගණනක් හම්බ වෙනවා. හරි. ඔක්කොම ගත්තාම ලොකු ලකුණු ගණනක් හම්බ වෙනවා. එහෙනම් මේ ටිකට ලෑස්ති වෙලා යන්න ඕනේ. මේ මම කතා කරන්නේ මේකේ තියෙන රසායන විද්‍යාව MCQ ටික විතරයි මේ කතා කරන්නේ. හරි නේද? හරි. ඊළඟට කියනවා 12 වෙනි ප්‍රශ්නේ. 12 වෙනි ප්‍රශ්නේ මෙහෙම කතාවක් තියෙන්නේ. මොකද්ද? මෙහෙම අපිට දීලා තියෙනවා බීකරයක්. මේ බීකරයට පුරවලා තියෙනවා මේ විදිහට. මොනවද පුරවලා තියෙන්නේ කියලා තියෙනවා මේ 12 වෙනි ප්‍රශ්නේ. තනුක සල්ෆියුරික් අම්ලය. තනුක H2SO4 අම්ලය. තනුක සල්ෆියුරික් අම්ලය. ඒ වගේම මේකට ගිල්ලලා තියෙන කොපර් කූරක් නේද? මේම කොපර් කූරක් ගිල්ලලා තියෙනවා. මෙන්න කොපර් කූර. ඒ වගේම මේකට ආයෙ තවත් ගිල්ලලා තියෙන කූරක්. මොකක්ද ඒ ගිල්ලලා තියෙන කූර? ඒක සිංක් කූරක්. Zn කූර. හරි. ඔන්න කොපර් කූරයි සිංක් කූරයි ගිල්ලුවා. ඊළඟට මොකද මෙහෙම කම්බියක් දාලා තියෙනවා සම්මායි කම්බියක්. ඒක මේ අතර දාලා තියෙනවා ඊතලයක් දාලා තියෙනවා. ඕක තමයි අපි දැන් රූප සටහන. කියනවා මොකද්ද? 12 සහ 13 ප්‍රශ්න දී ඇති රූප සටහන මත පදනම් වේ. හරි 12 වෙනි ප්‍රශ්නේ කියනවා බාහිර පරිපතයේ දැක්වෙන ඊතලයෙන් නිරූපණය කරන දිශාවට ගමන් කරන්නේ මොනවද කියලා අහනවා. ඊතලයෙන් නිරූපණය වෙන දිශාවට ගමන් කරන්නේ මොනවද කියලා අහනවා. එතකොට මෙතන මේ මූලද්‍රව්‍ය දෙක ගත්තාම මේ දෙන්න ගත්තාම මෙයයි ගත්තාම අර සක්‍රියතා ශ්‍රේණියේ වැඩිපුර ඉහළින් ඉන්නේ සිංක්. පහළින් ඉන්නේ කොපර්. සක්‍රියතා ශ්‍රේණියේ ඉහළින් ඉන්නේ සිංක්, පහළින් ඉන්නේ කොපර්. එනම් වැඩිපුර ඉලෙක්ට්‍රෝන පිට කරීමේ හැකියාව පවතින සිංක්ට, කොපර්ට නෙවෙයි. එහෙනම් මෙතෙන්දි වෙන වැඩේ තමයි මේ සිංක් කූර අසලදී වෙන වැඩේ තමයි මොකද්ද? මේ සිංක් කියන කෙනා හරි දිය වෙලා ඉලෙක්ට්‍රෝන පිට කරලා ඉලෙක්ට්‍රෝන මේ කූර මත තියලා හරි එක පරමාණුකින් දෙක ඉලෙක්ට්‍රෝන තියලා ඊට පස්සේ මොකද කරන්නේ? Zn ධන දෙක විදියට ද්‍රාවණයට එකතු වෙන එක තමයි වෙන්නේ. Zn ධන දෙක සිංක් ධන දෙක අයන විදියට ද්‍රාවණයට එකතු වෙන එකයි වෙන්නේ. එහෙනම් ඉලෙක්ට්‍රෝන මේක මත තිබ්බා කියන්නේ හරි එහෙනම් මෙතන වෙන ක්‍රියාවලිය තමයි ඔන්න ඔක්සිකරණ ක්‍රියාවලිය. මෙතන වෙන්නේ ඔක්සිකරණය. ඔක්සිකරණය තමයි මෙතන වෙන්නේ. ඒතර මෙතනින් මෙතෙන්ට ඉලෙක්ට්‍රෝන මේ සන්නායක කම්බිය හරහා මේක තමයි මේ ගමන් කරන්නේ. එහෙනම් මේ ගමන් කරන්නේ මොනවද? ඉලෙක්ට්‍රෝන ගමන් කිරීම තමයි ඔය දක්වලා තියෙන්නේ. ඉලෙක්ට්‍රෝන ගමන් කිරීමයි දක්වලා තියෙන්නේ. එතකොට කියනවා මොනවද පළවෙනි උත්තරේ? සම්මත ධාරාවයි. නෑ. සම්මත ධාරාව කියන එක ගමන් කරන්නේ මේ ඉලෙක්ට්‍රෝන ගමන් කරන දිශාවට විරුද්ධව. ඒ කියන්නේ මේ පැත්තට තමයි සම්මත ධාරාව කියන එක ගමන් කරන්නේ. එතකොට දෙවෙනි උත්තරේ තමයි හරි. හරි මේක දිගේ අයන ගමන් කරන්නේ මේ සන්නායක දිගේ අයන ගමන් කරන්නේ නෑ. එසේ එහෙනම් Zn ධන දෙක කොපර් ධන දෙක කියන උත්තර දෙක වැරදි. එහෙනම් 12 වෙනි ප්‍රශ්නෙට උත්තරේ තමයි මොකද්ද? දෙවෙනි උත්තරේ ඉලෙක්ට්‍රෝන තමයි ගමන් කරන්නේ. ඊළඟට 13 වෙනි එක. 13 වෙනි එකත් ඔය රූප සටහනටම අදාළ එකක්. 13 වෙනි එකේදී කියනවා මොකද්ද අපිට 13 වෙනි එකේදී කියන්නේ? ඉහත කෝෂයේදී සිදුවන කැතෝඩ ප්‍රතික්‍රියාව මොකද්ද කියලා අහනවා. මේ ඔක්සිකරණය වෙන්නේ මෙතන කිව්වම. මේ ඔක්සිකරණය වෙන්නේ මෙතන නම් මේක මොකද්ද? ඇනෝඩය. මේක ඇනෝඩය. ඔක්සිකරණය වෙන තැන තමයි ඇනෝඩය. මෙයා මෙතන තමයි ඔය කියන මොකක් වෙන්නේද? ඔක්සිහරණය වෙන්නේ. ඔක්සිහරණය වෙන්නේ මෙතන. හරි? ඔක්සිහරණය වෙන්නේ මෙතන. මේ ද්‍රාවණයේ තියෙන H ධන තමයි ඔක්සිහරණය වෙන්නේ. එහෙනම් මොකද වෙන්නේ?
ඔන්න 2 H+ aqueous කියන කෙනා. පිටින් ඉලෙක්ට්‍රෝන දෙකක් අරගෙන මෙහෙන් මෙහෙට දෙන ඉලෙක්ට්‍රෝන මේ කූර මතින් අරගෙන H2 බවට පත් වෙලා මෙතනින් පිට වෙලා යන එක තමයි වෙන්නේ. මේක තමයි වෙන්නේ. එහෙනම් මොකද්ද කියන්න පුළුවන් කාරණේ? මෙතන ඉහත කෝෂයේ කැතෝඩ ප්‍රතික්‍රියාව. මේ ඔක්සිහරණය වන ඉලෙක්ට්‍රෝඩය තමයි කැතෝඩය. මේක තමයි කැතෝඩය. මෙයා තමයි කැතෝඩය. එතන වෙන්නේ ඔක්සිහරණය. වෙන ඔක්සිහරණය තමයි මෙන්න මේක. මොකද්ද? H+H2 බවට පත්වීම කියන වැඩේ. එතකොට මොකද්ද කියන්න පුළුවන්? කැතෝඩ ප්‍රතික්‍රියාව උත්තරේ 3. තුන්වෙනි උත්තරේ තමයි එතකොට මෙන්න මේක තියෙන්නේ. මේ කාරණේ තියෙන්නේ තුන්වෙනි උත්තරේ තමයි. හරි? ඒ අපේ 13 වෙනි ප්‍රශ්නේ. මේ අපි කතා කරගෙන යන්නේ රසායන විද්‍යාව ප්‍රශ්න ටික. ඔක්සිහරණය වෙන්නේ මෙතන. කැතෝඩේ නම් ඒක. කැතෝඩේ වෙන ප්‍රතික්‍රියාව මේක. මෙතන වෙන්නේ ඔක්සිහරණය. මේක ඇනෝඩය. එතන වෙන්නේ සිංක් කූර දිය වෙනවා. ඉලෙක්ට්‍රෝන කූර මත තියලා ඉසඩ්ෙන් ධන දෙක විදිහට ද්‍රාවණයට එකතු වෙනවා. ඒකතු වෙච්ච ඉලෙක්ට්‍රෝන තමයි මෙතනින් මෙහෙට මේ ගමන් කරන්නේ. හරි. එතකොට මේ ප්‍රශ්නේත් හරි. 13 වෙනි MCQ එක 2023 පේපර් එකේ නේද? ඕක තමයි වෙන්නේ. ඊළඟට බලමු. ඊළඟට කියනවා මොකද්ද? කතාවක් මෙහෙම. 17 වෙනි MCQ එක. ලෝහ පිළිබඳව අසත්‍ය ප්‍රකාශය මින් කුමක්ද කියලා අහනවා. ලෝහ පිළිබඳව අසත්‍ය ප්‍රකාශය මින් කුමක්ද කියලා අහනවා. හරි පළවෙනියට කියනවා මූලද්‍රව්‍ය වලින් බහුතරය ලෝහ වේ. ඇත්තද? ඔව්. ආවර්තිතා වගුව ගත්තොත් මේ ආවර්තිතා වගුවේ තියෙන මූලද්‍රව්‍ය වලින් වැඩි ප්‍රමාණයක් ලෝහ. අර අපි ලොකු ආවර්තිතා වගුව ගත්තොත් ඒ කියන්නේ අපි උසස් පෙළට එහෙම කතා කරන ආවර්තිතා වගුව ගත්තොත් මූලද්‍රව්‍ය 100කට වඩා වැඩි ප්‍රමාණයක් තියෙනවා. හරි? ඔය 80ක් විතරම ලෝහ වෙන්නේ. يعني පහෙන් හතරක්ම ලෝහ වෙන්නේ. ආවර්ත වගුවේ තියෙන මූලද්‍රව්‍ය වලින්. ලෝහ බොහොම පොඩ්ඩයි තියෙන්නේ. එහෙනම් බහුතරයක් ලෝහ කියන එක හරි. නිවැරදි ප්‍රකාශයක්. එහෙනම් ඒක උත්තරේ නෙවෙයි. මොකද මේක අහන්නේ අසත්‍ය ප්‍රකාශයනේ. ඊට පස්සේ දෙවැනි එක සියලුම ලෝහ විදුලිය සන්නායනය කරයි කියලා කියනවා. ඔව්. ලෝහවල තියෙන්නේ මොකක්ද? ලෝහක බන්ධන කියන එක. ලෝහක බන්ධන කියලා කියන්නේ මෙහෙම. අචල ලෝහ කැටායන. අචල ලෝහ කැටායන. මේවා නිදහසේ චලනය වෙන්න බෑ. හැබැයි සචල ඉලෙක්ට්‍රෝන මේවට නිදහසේ චලනය වෙන්න පුළුවන්. ඒ වගේම ආරෝපිතයිනේ. ඒ හින්දා මේ දෙපැත්තට විභවාන්තරයක් දුන්නට පස්සේ මොකද වෙන්නේ? ඉලෙක්ට්‍රෝන එක පැත්තකට ගමන් කරන්න පටන් ගන්නවා. ඒ හින්දා මේකේ විදුලිය ගමන් කරනවා. හරි සියලුම ලෝහ විදුලිය සන්නායනය කරයි කියන කාරණේ හරි. ඊළඟට තුන්වෙනි එක කියනවා ලෝහ පරමාණු ඉලෙක්ට්‍රෝන පිට කරමින් ධන අයන සාදයි කියලා. ඉලෙක්ට්‍රෝන පිට කරමින් ධන අයන හදනවයි කියලා කියනවා. ඇත්තද? ඔව්. ලෝහ හදන්නේ ධන අයන විතරයි. ලෝහ ඉලෙක්ට්‍රෝන පිට කරලා ධන අයන හදනවා මිසක ඔය ඉලක්කව ඍණ අයන හදන්නේ නැහැ. හරි? එතකොට තුන්වෙනි ප්‍රකාශයත් හරි. එහෙනම් මුල් ප්‍රකාශ තුනම හරි. ඒක එකක්වත් නෙමෙයි උත්තරේ එතකොට. ඊළඟ හතරවෙනි එකේ කියනවා සියලුම ලෝහ අම්ල සමග ප්‍රතික්‍රියා කර හයිඩ්‍රජන් පිට කරයි. ඉතින්ලා මං ඇඳා පොඩ්ඩක් නිකන් යන්තන්නේ. මොකද්ද? සිංක් තියෙනවා. ඊළඟට කොපර් තියෙනවානේ. මේ කොපර් වලට උඩින් තමයි සක්‍රියතා ශ්‍රේණිය මොනවද තියෙන්නේද? හයිඩ්‍රජන් කියන කෙනා තියෙන්නේ. එහෙනම් හයිඩ්‍රජන්ට පහලින් ඉන්න ලෝහ තනුක අම්ල වලදී මොනව පිට කරන්නේ නැද්ද? හයිඩ්‍රජන් වායුව පිට කරන්නේ නැහැ. තනුක අම්ලයක් දැම්මයි කියලා අම්ලයක් එක ප්‍රතික්‍රියා කරයි කියලා හයිඩ්‍රජන් පිට කරන්නේ නැහැ. මේ ප්‍රකාශය හරියන්න නම් කියන්න ඕනේ මොකද්ද? සක්‍රියතා ශ්‍රේණියේ හයිඩ්‍රජන්ට ඉහළින් පිහිටි ලෝහ. තනුක අම්ලහුවේ හයිඩ්‍රජන් පිට කරයි කිව්වනම් හරි. හැබැයි මේකේ තියෙන්නේ සියලු ලෝහ අම්ල සමග ප්‍රතික්‍රියා කර හයිඩ්‍රජන් පිට කරයි. එහෙම එකක් වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. ඊළඟට 18 වෙනි ගාන 18 කියනවා එක්තරා ද්‍රාවණයකට
මෙතිල් ඔරේන්ජ් බිඳු කීපයක් එකතු කළ විට ද්‍රාවණය රතු පැහැයට හැරෙයි. එම ද්‍රාවණයේ pH අගය වීමට වඩාත් ඉඩ ඇත්තේ මින් කුමක්ද කියලා කියනවා. එතකොට වෙන වැඩේ මේකයි. මේකෙදි ආම්ලික ද්‍රාවණයක් තුලදී තමයි පිනොක්තලින් රතු පාට වෙන්නේ. මෙතිල් ඔරේන්ජ් රතු පාට වෙන්නේ ආම්ලික ද්‍රාවණයක් තුලදී. ඒතර මෙතිල් ඔරේන්ජ් රතු පාට වෙන්නේ ආම්ලික ද්‍රාවණයක් තුලදී. ඒ වගේම තමයි මොකද්ද? pH අගය අඩුයි ආම්ලික ද්‍රාවණ වල. හරි? එතකොට මෙතන මේ pH අගය 14